කෘතිම දූපතක් සාදාගන්නේ කෙසේද? බොහෝ අය සිතන්නේ කෘතිම දූපතක් තැනීම මුහුදට පස් දැමීම තරම් සරල බවයි. නමුත් සැබෑ ක්‍රියාවලිය ඊට වඩා බොහෝ සංකීර්ණයි. සාගරය ජලයෙන් පිරී ඇත. එබැවින් ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර ඉංජිනේරුවන් මුලින්ම මුහුදු ජලය පිටතට නොවන ලෙස ක්‍රමයක් සොයාගත යුතුය. වඩාත් පොදු ක්‍රමය වන්නේ තාවකාලික කෝෆර් ඩෑම් එකක් තැනීමයි. කම්කරුවන් කැනීම් යන්ත්‍ර භාවිතයෙන් මෘදු මුහුදු පතල හැරීමෙන් ආරම්භ කර පසුව වැලි බොරළු සහ වැලි කොට්ට ගොඩ ගසා දිවයිනේ හැඩය දැක්වෙන සංවෘත ප්‍රදේශයක් සාදායි. කෙසේ වෙතත් මෙම ක්‍රමය මන්දකාමී ඉහළ ශ්‍රමය වැෑවෙන අතර සංසුන් නොගැඹුරු ජලයේ පමණ ක්‍රියාත්මක වේ. කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා පසුව මේ සඳහා ඉංජිනේරුවන් වාණය සිලින්ඩර් කෝෆර් ඩෑම් ක්‍රමය සංවර්ධනය කළේය. මෙහිදී සිදු කරන ක්‍රියාවලිය නම් දැවැන්ත පයිලින් යන්ත්‍ර භාවිතයෙන් දැවැන්ත වාණය සිලින්ඩර් මුහුදු පටල ගැඹුරට ගෙනනු ලැබේ. සෑම සිලින්ඩරයක්ම වැලි සහ බොරළු වලින් පුරවා ඒ සුරක්ෂිත කරනු ලැබේ. ඉන්පසු වලල්ලක් සකස් කර වක්‍ර වාණය තහඩු ඒවා අතරට ඇතුළු කර තවත් වැලි සහ බොරළු වලින් පුරවනු ලැබේ. ඇතුළත මුහුදු ජලය පොම්ප කළ පසු ශක්තිමත් කෝෆර් ඩෑම් එකක් ක්‍රියාත්මක වේ. එහෙත් මෙම ක්‍රමය කුඩා දූපත් සඳහා වඩාත් හොඳින් ක්‍රියාත්මක වේ. මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ඉදිකිරීම් කරුවන් කයිසන් නම් ක්‍රමය භාවිතා කරයි. එහිදී සිදු කරන්නේ දැවැන්ත කොන්ක්‍රීට් කයිසන් මුලින්ම ගොඩබිමට දමනු ලැබීමයි. පසුව ඉදිකිරීම් ස්ථානයට ඇද දමනු ලැබේ. මුහුදු පත්ල රොන් මඩ ඉවත් කර තලා දැමූ ගල් හා වැලි වලින් ආවරණය කර ශක්තිමත් අත්තිවාරමකට සංයුක්ත කරනු ලැබේ. ඉන්පසු සෑම කයිසන් එකක්ම ස්ථානයට ගිල්වා නිවැරදිව පෙළගස්වනු ලැබේ. සම්පූර්ණ වලල්ලක් සාදනු ලබන තෙක් වැලි සහ බොරළු වලින් පුරවනු ලැබේ. මෙම ක්‍රම දෙක අතර කුමන හෝ ක්‍රමයක් භාවිතා කිරීමෙන් පසුව කෝෆර් ඩෑම් සූදානම් කර සැබෑ ඉඩම් ගොඩ කිරීම ආරම්භ කරයි. පසුව වැලි බොරළු සහ කොන්ක්‍රීට් ආවරණය තුළට වක් කරනු ලැබේ. දිවයින වෙරළට ආසන්න නම් ද්‍රව්‍ය කෙලින්ම ට්‍රක් රථවලින් ප්‍රවාහනය කළ හැකිය. ගොඩබිමින් බොහෝ දුර නම් ඉංජිනේරුවන් රඳා පවතින්නේ වැලි උරා ගැනීම සඳහා භාවිතා කරන කැනීම් යන්ත්‍ර මගින් මුහුදු පත්ලේ වැලි උරාගෙන අධිපීඩන ජෙට් යානා භාවිතයෙන් කෝෆර් ඩෑම් වෙත පුපුරවා හරින බලවත් නැව් මත වේ. ඒවා වේගයෙන් හා කාර්යක්ෂමව ක්‍රියා කරයි. පෙරබුම සැලසුම් උසට ළඟා වූ විට කාර්ය තවමත් අවසන් නොවේ. ඊළඟ අදියර වන්නේ සම්පීඩනය සහ ශක්තිමත් කිරීමයි. අනාගතයේදී ඒවාවල සිදුවිය හැකි යම් හෝ චලනයන් වැළැක්වීම සඳහා රෝලර් නැවත නැවතත් වැලි සහ බොරළු ස්තර සම්පීඩනය කරයි. දිවයිනේ මායිම වටා තවත් වැලි සහ ගල් දමා සංයුක්ත කර රළ කාදනයට ඔරොත්තු දීම සඳහා විශාල පාෂාණ වලින් ශක්තිමත් කරනු ලැබේ. මෙම සූක්ෂම පියවර සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් කෘතිම දූපතකට මුහුදට එරෙහිව සැබවින්ම ස්ථාවරව ශක්තිමත්ව සිටිය හැකි වේ.